දෙන්නම එකතු වෙලා කවන්න. ඒක ලේසි. ඔන්න ඉතින් කාලයකට පස්සේ අරගෙන ආපු වීඩියෝ අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන ලෑස්තිනේ මගේ 30 වෙනි බර්ත්ඩේ එක සමරපු විදිය. මගේ බර්ත්ඩේ එක දවසම තමයි අකලංකගේ බර්ත්ඩේ එකක් තියෙන්නේ. ඉතින් එදා අකලංකලයේ ගෙදර දානයක් තියෙනවා කියලා මම එදා මාතර ගියා. ඉතින් දානේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ එතන හිටිය යාළුවෝ සෙට් එක අපි දෙන්නට කේක් එකක් එහෙම කපලා පොඩි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. Happy birthday to you. දෙන්නම එකතු වෙලා කවන්න. ඒක ලේසි. ඊළඟට අපි සෙට් එක නුවන්න හෙලා ගෙදර ගිහිල්ලා සින්දුවක් එහෙම කියලා මේ විදිහට එන්ජොයි කරන්න අමතක කරෙත් නැහැ. ඔන්න ඉතින් ওই විදියට එදා දවස බොහොම ආතල්ලේ සින්දුවක් කියලා ඊට පස්සේ හවස මම ගාලුවා ඇවිල්ලා ගෙදර කට්ටියත් එක්ක ඩිනර් අවුට් එකකට තන්දූරි රෙස්ටුරන්ට් එකට ගියා. ඒකත් මම කලින් කරපු රිවිව් වීඩියෝ එකක් තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් ඒකත්. ඉතින් කොහොම හරි ඔන්න ওই විදියට තමයි දෙවෙනි පාරටත් මම ගෙදර කට්ටියත් එක්ක මගේ බර්ත්ඩේ එක මම සෙලිබ්‍රේට් කරේ. ඉතින් කොහොම හරි එරන්ද සෝකියාගේ කට්ටියගෙන් මට පොඩි බ්ලේම් එකක් ආවා බර්ත්ඩේ එක සමරන්න මේ පාර ගාල්ලේ හිටියේ නෑ කියලා. ඉතින් මේ පාර මේ සතියේ සෙනසුරාදා වීකෙන්ඩ් එකේ මම සුකියලා ගෙදර ගිහලා අපි කට්ටිය සෙට් වුණා. ඉතින් එහෙම සෙට් වෙලා ඉන්නකොට මේ එරන්ද සුකියා කට්ටිය අනුත්තරාගේ ප්‍රධානත්වයෙන් බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් තව ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක මම තුන්වෙනි පාරට සෙලිබ්‍රේට් කරේ. ඉතින් ওই විදිහට එදා දවස බොහොම ආතල් එකේ ගත කරලා ඊට පස්සේ ඉඳන් සුපුරුදු පරිදි මම ඉරිදා නදීරිච හෝම් ස්කූල් එකේ වැඩට ගියා. ඉතින් වැඩට යනකොට ඉතින් එතන කට්ටියත් බොහොම සුන්දර විදිහට මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ප්ලාස්ට් කරලා තිබ්බා මට. ඉතින් මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක මම හතරවෙනි පාරට සෙලිබ්‍රේට් කරේ. ඉතින් ওই විදිහට තමයි මගේ බර්ත්ඩේ එක මම සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේ පාර ඊට අමතරව ගොඩක් කට්ටිය මට විශ් කරලා තිබ්බේ. සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම. ඉතින් මේ වගේම තවත් වීලොග් එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙන්න අදට සමුගන්නවා.